අයිබෝවන් ළමයි අද අපි කතා කරන්නේ ප්‍රගතිශීලී සහ ප්‍රතිගාමී කියන වචන දෙක ගැන. අද වෙනකොට පුතේ මේ වචන දෙක ගොඩක් වෙලාවට අපේ දේශපාලන වේදිකාවේ අහන්න ලැබෙනවා නේද? ප්‍රගතිශීලී කියන වචනේ තේරුම මොකක්ද? සරලවම කිව්වොත් දියුණුවට එකඟ කියන අර්ථය තමයි ප්‍රගතිශීලී කියලා කියන්නේ. හරිද? ප්‍රතිගාමී කියලා කියන්නේ ඒකේ විරුද්ධ පැත්ත. දියුණුවට එකඟ නොවන පහළට ගමන් කරන කියන අර්ථය. එතකොට මේ වචන දෙක පාවිච්චි කරද්දී ප්‍රවේශම් වෙන්නේ ප්‍රගතිශීලී සහ ප්‍රතිගාමී කියලා කියන්නේ එකිනෙකට පරස්පර විරෝධී ප්‍රතිවිරුද්ධ වචන දෙකක්. හරිද? එතකොට සාමාන්‍ය පෙළ විභාගයට සෝදානම් වෙන දරුවෝ මේ වචනවල තේරුම් ඉතා හොඳින් දැනගෙන සිටිය යුතුමයි නේද? ඔයාලගේ ඉරි ප්‍රශ්න පත්‍රයට එන්න පුළුවන් සහ විශේෂයෙන්ම එක්තරා අවසර දරුවෙක් මේ වගේ